මේ දන්න කෙනෙක් කියන්න බලන්න මේ ඉස්සරහින් පේන මල් ගහ මොන මල් වර්ගද කියලා. හරිම ලස්සනට මල් පිපිලා තියෙනවා. මේ ඉතින් මේ මල් ගහ හරිම ලස්සනයි. මල් පිපිලා හැබැයි මේ මල් ගහ මේ තියෙන්නේ කැලෑවේ. කැලෑව කියන්නේ මේ මම යන පාරක කණ්ඩක් උඩ කන්දම් මුදුනට. ඕ කෝපම. මේ මල් ගහ හරි ලස්සනයි නේ. ඔව් හරි ලස්සනයි. මල් පිපිලා තියෙනවා. මේවා මේ ගෙවල් වල හරියන්නේ නැද්ද? හරියනවා ගෙවල් වල හදලා තියෙන්නේ. එහෙමද? හැබැයි වතුර තියෙන තැනක වෙන්න හරියන්නේ. සීතලේ නේ හැදෙන්නේ. මේක තමයි. දැන් මේ මල් තියෙන ඉඳ හරියන්නේ නැති වෙයි. ආයෙද? ඒක තමයි හරිම. ඒක කැලෑවේ හැදෙන්නේ. කැලෑම. ඔව්. උදාට ගියාද? ඔන්න මේ මල් හැදෙන විදිහ කියනවා. දිය කඩ සහ වල් වල හැදෙන්නේලු. ඒක අර අම්මා කෙනෙක් කියන්නේ. ඒ අම්මා තමයි කිව්වේ දිය ලෙවල් ආශ්‍රිතව හැදෙනවා කියලා. හරි ලස්සනයි. මල මේ නිකන් නලාවක් වගේ ඉදිරියට නෙරලා මල් පිපිලා. පුදුමාකාර ලස්සනයි. මන්දා හරිම අගය කරන මල් වන ලැබවල් වල හැදෙන්නේ. මිනිස්සු කෘතිම මල් හදනවට වඩා ස්වභාවිකව හැදෙන මල් හරි ලස්සනයි. ලස්සනකුත් තියෙනවා. මේ මල් හරි සුවඳයි. මේ පේන්නේ හරිම ලස්සන මල් කෝප වගේ දිගට වැවිලා තියෙනවා. හරිම ලස්සන. හැබැයි මේ හරිය එන කැලෑ රොදක් තියෙන්නේ පල්ලෙහාට බෑවුම්. ඒ බෑවුමත් එක්ක හරිම ලස්සනයි. පැලක් තියෙනවා. මේ හරිම ලස්සනයි. ඒක මම මේ යන ගුරු පාර මේ කන්ද උඩට යන ගුරු පාර. ඊයේ පෙරේද මේ අර නාය ගියාට පස්සේ යන්න බෑ මේ කැලෑවක්. තනි කර කැලෑවක්. ඉතින් මේ කැලෑවේ ඒ දුර ගමනේ ගෙවල් තියෙන දුරක් ගියෙන් පස්සේ සාමාන්‍ය ළඟ ගියක් හදිස්සියටවත් නෑ. දුරකට ගිහිල්ලා තමයි ගෙදරක් අහුවෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම වන ලැහැබ. එක පැත්තකින් කැලෑව. විදුලිය තියෙනවා. නමුත් මේ කැලෑවක් සම්පූර්ණයෙන් කැලෑගත. වන රොද හරි ලස්සනයි. සතා සිව්පාවන්ට බොහොම වැදගත්. උමුත් ජීවත් වෙන්න එපේ. මිනිස්සු වගේම සත්තු ජීවත් වෙන්න ඕන. උන්ගේ වන ලැහැබක් විදියට මේවා හොඳයි. මේ වගේ පරිසරයකුත් තියෙන්න ඕන. එතකොට තමයි ලස්සන. හැබැයි මිනිස්සු ජීවත් වෙන්නත් ඕනේ. ජීවත් වුණාට පරිසරයට හානි නොකර අතරමැදි තැන් වල මේ වගේ දේවල් තියෙනක ගොඩක් වටිනවා. ඒ හන්දා මම හැමෝටම ඉල්ලීමක් කරනවා. Taman ජීවත් වෙන වටපිටාව තියෙන පරිසරයට හානියක් කරන්නේ නැති ඒවා රැක ගන්නත් වග බලා ගන්න කියලා.